භාවිතා කිරීමේදී ගෞරවයෙන් මේ වන්දනා කටයුතු පමණක් කරගන්න. කෙටි කිරිස්තරයකට කවුරුන්දී සම්දේ. මේ විහාරයේ තුල ඔය වැඩ සිටින ප්‍රතිමා වහන්සේලා අතර අපේ භාග්‍යවතුන් වහන්සේගේම උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුනක් වැඩි. ඔයාලා ගෞරවයෙන් වඳින්න. අපිට කලාතුරකින් තමයි ওই සර්වඥ ධාතු විඳන් කරන ස්ථානය වන්දනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ නැති කාලයේදී පව. උන්වහන්සේගේ ධාතු විඳන් කරන ස්ථානය. කෙනෙක් ගෞරවයෙන් පිටපාදවගෙන මේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන හිතනවා. සමසිතින් වන්දනා කරන්නේ. ඒ ජීවමාන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන පිනම දැස් කරගන්න පුළුවන්. ඒ නිසා ගෞරවයෙන් ඒ විදිහට උතුම් සර්වඥ ධාතු විඳන් ප්‍රතිමා වහන්සේලා අතර ඔබ දකින මේ ප්‍රධාන පිළිමාසේ තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොත. විහාරයේ වම් පැත්තේ පස්වක වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන මොහොත. දකුණු පැත්තේ පිරිනිවන් මංචකය. ඔය බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුන්නම තුල තමයි ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන ඔබ රැගෙන ආපු සෝදැතිමත් ඒ මල්ලාසනම තැන්පත් කරලා අනිත් අය මල්ලාසන අතගහලා කවුරුත් ගෞරවයෙන් ඒ ස්ථානවල නවල විමතියට පසක පිළිවෙලා වන්දනා කරගන්න. පිරිනුවම් මංචකයේ ඉදිරියෙන් වැඩ ඉන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේලා අවුරුදු 25. ළඟට උපස්ථාන කරමු. මේ ධර්මය අමුවෙන් මතක තියාගන්න ආනන්ද මහරහතන් වහන්සේ. ඒ පිරිනිවන්සේ තුල ආනන්ද මහරහතන් වහන්සේගේම ධාතුන් වහන්සේලා තැන්පත් කළා තියෙනවා. වල කවුරුනේ මදින්න. ආනන්ද මහරහතන් වහන්සේ ඒ කාලේ මොකද? අද අපි මේ ධර්මය එයි. මෙච්චර ධර්ම දේශනා ගොඩක් මතක තියාගන්න. ඒ කාලේ කෙනෙක් හිටියේ. අපි මේ සියලුම ධර්ම දේශනා මතක තියාගත්තේ ඒ ආනන්ද මහරහතන් වහන්සේ. අපේ මේ ධර්ම දේශනා 18000ක් ඔය ආනන්ද මහරහතන් වහන්සේ මතක තියාගන්න. හරියට නම් අයි බණපදයක් අහලා උන්වහන්සේ සිහි කරලා වන්දනා කරන්න වටිනවා. ඒ දේශනාව මතක තියාගන්න. ඒ විසවර ගෞරවයෙන් වදින ධාතුන් කරපු නිසා ජීවමාන ආනන්ද මහරහතන් වහන්සේ වෙනකන් සමානයි. විහාර මණ්ඩලාවේ අනුතුරුව විහාරයේ දකුණු දෙසින් ඔබට චෛත්‍යරාජන් වහන්සේ වඳින්න පුළුවන්. ඔය චෛත්‍යරාජන් වහන්සේ තුල ලස්සන බුදු පිළිමාසෙ නමක් වැඩ ඉන්නවා. ඒ පිළිමාසෙ තුල අපේ භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. විහාරයේ ඉදිරියේ බෝධිපාක්ෂිකලා 5 නමක් වැඩ ඉන්නවා. මේ අතර ඔය වැඩ ඉන්නේ ගොඩාක් දුර්ලභ බෝධිපාක්ෂිකලා. ඒ විද්‍යාශ්‍රී ජයසිංහ බෝධිපාක්ෂික සීකරේ ඒ ස්ථාන ගෞරවයෙන් වන්දනා කරනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ තුළ ඒ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ගෞරවයෙන් වන්දනා. ධාතුන් අතර නිසා ජීවමාන ගේ මහරහතන් වහන්සේලා සමානයි. ඔයාලගේ දකුණු දෙසින් ඔය ගල්මලි වැඩ ඉන්නේ බෝධිපාක්ෂිකලා. අපේ භාග්‍යවතුන් වහන්සේට කලින් වැඩ හිටියේ කාශ්‍යප සම්මා සම්බුද්ධ සම්බුද්ධත්වයට පත් නුග කියන බෝධිපාක්ෂිකලා. ඔය නුග බෝධිපාක්ෂිකලාට කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න පිළිමාසෙලා වැඩ ඉන්නවා. එතනක් මල්හාසෝන් පූජා කරගෙන එතන ගෞරවයෙන් වන්දනා කරනවා. ඒ වගේම ඔබ රැගෙන ආපු හනුපුර සම්මාන දැරීමට ඔබ වෙනුවෙන් වැසිකිලි පාසුව සභාවක් තියෙන්නේ මේ විහාරයේ වම් පැත්තේ. විහාරයේ තුරට ගමන් කරන සියලු කෙනෙකුන් ඔබට හමු වෙන අනිකුත් ඒ සියලු මල්ලාසන කටගල් ආදීනේ පූජා කරලා ඔබ ගෞරවයෙන් පිටව වන්දනා කරගන්න. ඒ වගේම මතක තියාගන්න. ඔයාලා මේ ජීවත් වෙන කාලය ඇතුළත තවත් උතුම් පුණ්‍ය භූමි චාරිකාවක්. ඔය පුණ්‍ය භූමියට ගියාට පස්සේ ඔයාලට කොච්චර බැරි අමාරු අපහසුතාවක් තිබ්බද? ඔය භූමියේ පිළිගන්නේ සියලුම උතුම්ස්ථාන. චෛත්‍ය, බෝධිය, උතුම් පිළිමාසෙලා. ඔයාලා අනිවාර්යයෙන් වන්දනා කරගන්න. මොකද සමහර විට ආයතන කවදාවත් ඔය පුණ්‍ය භූමියට නොයනවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ ඉස්සර වගේ මේ අද දකින්න මනුස්සයලා හිතෙනකොට නෑ. දැන් ඉඳන්ගත් මනුස්සයා ආයෙත් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න. තමන්ට කාර්කවල තමන්ට ඉන්නම තමන් විතර. සමහර විට ඔය යන්නේ ඉන්න මග තුතේ තව දවස් කීපයකින් අපේ ජීවිතේ නැති වෙනවා. අපිට පිළිගා හැදෙන්න පුළුවන්. දීර්ඝ විශ්ලේෂණ කරන්න.
අපි මේ තාම හොඳින් ඉන්නේ සසර රැස් කරපු පින තාම තියෙන නිසා. ඒ පින කොයි මොහොතේ මොන විදියට ඉවිලා නැහැ. ඒ විලාප පින පාත් කවුරු නැහැ. රැස් කරගත්ත දේ විතරයි අවසාන මොහොතේ ළඟ තනියෙන් පිටට. ඒ නිසා හොඳින් මතක තියාගන්න. පුණ්‍ය භූමියේ ගියාට පස්සේ නම් ඒ පුණ්‍ය භූමිය Taman උපරිම දෙයක් කරගන්න බලන්න. වයස් වීර්යතෝ. මොකද මරණයට වයස් වීර්යය. ඒ නිසා වන්දනා කරන්නේ කුරුමත් ගෞරවයෙන් වන්දනා කරගන්න. අපේ පැරණි බෞද්ධයෝ වන්දනා කරන්නේ. පැරණි බෞද්ධ ගුණා ගෞරවයෙන් වැඩි කොහොමද? පත්කරයක් කියලා. ඒ නිසා වල චෛත්‍ය බෝධිය වදින පන්සල් යන්නේ මේ වගේ උතුම් වන්දනා ගමනක් යන්නේ දානික මාර්ගය යන්නේ අනිවාර්යයෙන් ලේසෝ කරනවා. පත්කඩ කියනවා කියන්නේ අපේ ජීවිතේ උතුම් පිනක් ඇසෙයි. අපි දන්නවද ඔය යන වන්දනා ගමන අපිට තව පාරක් යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිසා වල ගෞරවයෙන් යුතුව ඕනම උතුම් ස්ථානයක් මතක කරගන්න. දුර්ලභ ජීවිතයට තමන්ට පුළුවන් විදියට අයසක පිනක් රැස් කරලා තියාගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. තුන් පාරක් සාදුකාරයක්. Buddho Bhagavati